ඔබ සන්ධ්‍යාවක් මාධ්‍යවේදී සහෝදර සහෝදරයනි මාධ්‍ය හමුව පිළිබඳව ප්‍රස්තුත කාරණේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපි මේ සාකච්ඡාවේ මතකතු ගත යුතු පැති ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි ජනවාරයේ භාවිතාවක් තියෙනවා හත් පොලේ ගා ගන්නවා කියන. ආණ්ඩුව හත් පොලේ ගාගෙන තියෙන මේ අවස්ථාවේ අපි දැක්කා ලලිත් කුගන් අතුරුදහන් වුණ ආකාරයට එහා ගිය විදියට උමා ගුණරත්නම් සහ දිමුතු ආටිකල සහෝදරිය අතුරුදහන් වෙනකොට ආණ්ඩුව හැසිරුණු ආකාරය ආණ්ඩුවේ වගකියුත්තන් හැසිරුණු ආකාරය විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ ආණ්ඩුවේ බලවත් තුන් හැසිරුණු ආකාරය. දැන් අද ඊයේ දවස වෙනකොට අද පාන්දර වෙනකොට උන් නිදාස් කරනවා. දැන් ඒකට හේතුව ආණ්ඩුව එක පැත්තකින් ජාත්‍යන්තරව සහ ජාතික වශයෙන් මේ රටේ ජනතාව කවර අතුරුදහන් කිරීමටත් වඩා පෙරට ඇවිල්ලා කුමාර ගුණරත්නගේ ජීවිතය දිමුතු ආටිකලගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් විශාල මැදිහත් වීමක් කළා එක පැත්තකින්. දැන් මේ ආණ්ඩුව කිසිම පැකිලීමක් නැතුව කියන සාධක තුනක් අපිට ගන්න පුළුවන් සාකච්ඡාවට මේ අතුරුදහන් කිරීම මෑත ඉතිහාසයේ සාගර සේනාරත්න අතුරුදහන් පැහැරගෙන ගියා. සාගර සේනාරත්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඔහු පැහැරගෙන යාමට අතරතුර ඔහු නිදහස් වෙනවා. ඔහු නිදහස් වුණු ශනිකවම කියනවා මාධ්‍යයට මගේ ජීවිතේ බේරුනේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත් වීමට පින් සිද්ධ වෙන්නේ. ඔහු මාධ්‍යයට කියනවා මගේ බෙල්ල පාගාගෙන වාහනේ දිගාරගෙන දිග බිම දිදා කරගෙන මගේ බෙල්ල උඩ පය තබාගෙන තමයි මේ ආරක්ෂක හමුදා නිලධාරියාට සැක කරන්නට පුළුවන් පිරිස ඔහු වාහනේ දාගෙන ගියේ කියලා. ඔහු කියන මගේ රියදුරා වහම ජීවන් කුමාර තුංගට පණිවිඩයක් දීම නිසා අර බෙල්ල පාගාගෙන හිටපු සාගර නිදහස් වෙනවා ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත් වීම. මේ එක සාධකයක්. ඊට පෙර වාර්තා වුණා කොළොන්නාව නගර සභාවේ ආණ්ඩුවම නියෝජනය කරන නගරාධිපතිවරයා. ඒ ආපු පිරිස ආරක්ෂක හමුදාවේ නිලධාරීන් බව සනාථ වුණා. මොකද ඔවුන් වැල්ලම්පිටියේ පොලිසියට බාර දුන්නා. පොලිසිය සම හමුදාවේ ඉහළම නිලධාරීන් මැදිහත් වෙලා කිසිම සටහනක් නැතුව පොලිසියෙන් බලාත්කාරයෙන් ඔවුන් නිදහස් කරගෙන යනවා. එතකොට මේ අතුරුදහන් සංස්කෘතිය ගැන මේ රටේ ජනතාව විවිධ කෝණ වලින් බලන්නට පුරුදු වුණා. ඒ කුඩුකාරයෙක් එහෙම නැත්නම් ඒ කොටින් එක්ක සම්බන්ධ මාධ්‍යවේදියෙක් එහෙම නැත්නම් ඩයස්පෝරා එකෙන් සල්ලි හම්බ වෙනවා. එහෙම නැත්නම් ඩොලර් මිටි ගණන් හම්බ වෙනවා. මේ විදිහේ දිහා තමයි. අපි දැක්ක ආණ්ඩුවේ නිර්වත වහගන්න පෞගිය කාලේ සිංහ කොඩිය ආමුඩට යොදාගත්තා. ආණ්ඩුවේ නිර්වත වහගන්න සිංහ කොඩිය යොදාගත්තා. වැඩපොළවල් වලින් රාජ්‍ය ආයතන වලින් බලහත්කාරයෙන් මිනිස්සු එළියට ගත්තේ. මම හොඳට දන්නවා මම මේ වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියට මේක සිද්ධ වුණු ආකාරය ගැන අපි දැක්කා. එක පැත්තකින් වැඩ කරන මිනිසුන්ට ජීවත් වෙන්නට බෑ. සාධාරණ වැටුපක් නැහැ. ඔවුන්ගේ තියුණ ආයිතිය මංකොල්ලකාර. ඒ අතරේ දේශප්‍රේමය පෙන්නනවා, මව්බිම පෙන්නනවා. මේ විදිහට සිංහ කොඩිය මේ ආණ්ඩුවේ නිර්වත වහන්න යොදා ගන්නවා. ඒ නිසා අද මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ නිදර්ශනයන් තුන තේරුම් ගත හැකි වෙනවා මේ ආණ්ඩුවේ ගමන දිශාව කොයි විදියටද කියලා. ආණ්ඩුව අධිරාජ්‍යවාදී මැදිහත් වීම ගැන ආණ්ඩුවේ ඇමතිවරු කතා කරනවා. අද ආර්ථික වශයෙන් අධිරාජ්‍යවාදී බලහත්කාරකම් වලට යටත් වුණු ආණ්ඩුව බිල්ලෙක් මෙවුනවා මානව හිමිකම් ගැන. අද වෙනකොට ආණ්ඩුව ඔය කියන ඩොලර් ගන්නවයි කියන අයවත් එහෙම නැත්නම් ඩයස්පෝරාවේ නියෝජිතයන්වත් නෙවෙයි මේ ආණ්ඩුව මානව හිමිකම් කඩන මිනිසුන් පැහැරගෙන යන නිදාසේ සාකච්ඡාවකට ඉඩක් නැති අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් නැති පාලනයක් ගෙනියනවයි කියන තත්ත්වය තාවුරු කරන්නේ ආණ්ඩුව. අද උදේ 6:00ට කුමාර ගුණරත්න මහත්තයා පොලිසියට එනවා බාර වෙනවා 7:40ට නැත්නම් 7:15ට මිනිහා ඕස්ට්‍රේලියාවට යවනවා ආණ්ඩුව මැදිහත් වෙලා. දැන් මේවා හොඳට තේරුම් ගන්න. මේ රටේ ජනතාව මෝඩයන් නෙවෙයි. මෝඩයන්ට ඇඳ වූ කාලේ අවසාන වෙමින් එන්නේ. මේ විදිහේ ක්‍රමවේදයන් අනුගමන පාලකයන්ට අත් වෙන ඉරණමට දැන් මේ ගමන් ආරම්භ කරලා තියෙන මේ ආණ්ඩුව. ඒ නිසා අපි වගකිය යුතු දේශපාලන පක්ෂ වලින් මේ රටේ බහුජන සංවිධාන වලින් වෘත්තීය සමිති වලින් සියලුම සංවිධාන වලින්
ඇස් ඇරලා කන් ඇරලා මේ තත්වයට බලන්න. මේ ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ මර්ධනකාරී හස්තයෙන් මේ රටේ ජනතාව මුදා ගන්න නිදහස් කර ගන්නට අපේ වගකීම් ඉෂ්ට කර ගන්නට මේ සිද්ධිය ප්‍රයෝජනයට ගන්න කියන කාරණේ මතක් කරනවා. එසේ කියමින් මගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් කරනවා.